ඒක ගොඩනගා ගන්නේ කොහමද අපි? මේකේ එදිනෙදා වැඩ කටයුතු කරන්නේ කොහමද අපි? කියන එක විතරයි අපිට අවශ්‍යතාවය තියන්නේ. අංගවා කයින් වාපි කපාපාම දෙක කොළ පාටයි නිල් පාටයි පා පාටයි කියලා. නෑ. ඒ ඝාතන කරොත් උඩ දෙන්නේ රතු උඩේ. මේ රතු උඩේ වෙනස් කරන්න කිසිම කෙනෙකුට බෑ. අන්නේ රුධිරයෙන් තමයි ওই පෙතිලි ගයි බන්දේට මාතන් වෙලා හොඳ දුර පරිපති ඉස්සක් පිටසප්පා. සියලු දෙනාටත් මේ වගේම මේකට ආධාර උපකාර කරන සහයෝගය දක්වන මේ දරුවෝ සෑම කෙනෙකුටත් තුන්ව बादने ओम इधर भी करना आते आजा Ayo tiup. Oh, ini kan tiup. Berapa lagi? Kalau pakai ada satu paling tak ada. Makan atau mana? Ini lagi apa? Iya, apa? Balik.
මුහුණ අරපත් දෙන්න. අයියෝ අත ඔය බාස්මා මේක ගොඩක් නෑ පාරේ මත්පාව අරගෙන ඉවරලා අඩි 10ක් නෑ පැය භාගයක් කරන්න ඉන්න පැය භාගයක් කරන්න තියෙන ඔක්කොම මෙතන ඇක්සිඩන්ට් ගොඩක් වුණා. කීප දෙනෙක්ම මිය ගියා මේ පාලමෙන් වැටලා. තව බේරිච්ච කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි ඉන්සිඩන්ට් ආයේ මේ වගේ මේ ඇක්සිඩන්ට් නොවෙන්න තමයි මම මේ වැට ගැහුවේ. දැන් ඔබතුමා ඇත්තටම මේ දෙයට පෙළඹෙන්න ඔබතුමාගේ පුතාට සිදුවුණු අනතුරකුත් හේතු වුණා කියලා ගම්මේ කට්ටියකින් ආරංචි වුණා. ඔව් මගේ පුතාගේ මේ කකුල සීපෑන් එක රොටියට ගිහිල්ලා කකුල කපන තත්ත්වයටපත් වුණා. බොහොම අමාරුවෙන් කකුල බේරගත්තේ. ඒ දුක මට දැවුණා. ඉතින් ඒ දුකත් එක්කම තව කෙනෙකුට වේදනාවක් නොවෙන්න තමයි මේක ඉදි කළේ. මම මේ ලොකු සල්ලි තියෙන මිනිස්සෙක් නෙමෙයි. මං ගොවිතැන් කරලා තමයි මේ දේ කළේ. තව ජීවිතයක් බේරගන්න තමයි මේ අනතුරු නොවෙන්න තමයි මම මේක ඉදි කළේ. තා වෙනුවෙන් යමක් කරන්න හිතුණා. මේ අනික මෙතනින් වැහලා මියගිය කට්ටියටත් ගමේ සෙනගටත් පින් සිද්ධ වෙන්න තමයි මම මේක ඉදි කරන්නේ. බුදු පිළිමේ. ඔව් බුදු පිළිමේ. එතකොට ගමේ සෙනග අද කොටසක් ආවා. ඊළඟ දවසේ තව කට්ටියක් එනවා. එහෙම පොරොන්දු වෙලා තමයි කඩින් කඩට
සමුදායකත්වයේ ගමේ සෙනඟ දෙන්නේ. ඔව් සහයෝගයෙන් යනවා කට්ටියම. මාස 2ක් වගේ කාලයකදී බුදු පිළිම තැන්පත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකට හේතුව මම සාමාන්‍යයෙන් ගමේ පොදු මේ වගේ පන්සලක මොනවාරි මේ වගේ දෙයක් වෙච්චාම මම ඒ දේ නොමිලේ කියන්නේ කොහෙත් කරනවා. කියන්නේ මම එදා ඉඳන් මගේ සාමාන්‍යයෙන් ගම වෙනුවෙන් මේ යංගේ සේවයක් කරනවා. නෑ නෑ බලන්නේ වැඩේ නෙවෙයි මම ඊට කලින් පොදු කටයුතු වල සමිති සමාගම් වල විශාල වශයෙන් ඒ කියන්නේ නොමිලේ ගොඩක් කියන්නේ වැඩ කරලා දීලා තියෙන පන්සල් වල මේ මගේ ගම තුල විතරක් නෙමෙයි මේ අල්ලපු යායවල් වල යායට පන්සලේ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේක මාස 2ක විතර කාලයක් ඇතුළත නිම කරන් තමයි බලාපොරොත්තු තියෙන්නේ. මම සාමාන්‍ය සමාජෙට දෙන්නේ කියන්නේ මං කරන වෘත්තියේ පැත්තෙන් කියන්නේ මම කියන්නේ හැමෝටම සාමාන්‍ය මේ වගේ පොදු කටයුත්තක් වෙච්චි මේ මම හිතන්නේ මේ ගමේ මේ සියලුම දෙනා සහභාගී වෙලා ඉන්නේ. මම නොමිලේ කියන්නේ මේ පොදු කටයුතු ටික කරලා දීමට තමයි අපිත් මේ අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයේ ඒ කියන්නේ මේ වගේ දේවල් කරනකොට ඒ කියන්නේ හැම දෙයකටම උදව් කරගෙන වෙන්න සමාජයට යම්කිසි වැඩක් කරන්න කියන එක තමයි අපි ඉල්ලීමක් කරන්නේ හැමෝටම. මෙවැනි පුද්ගලයෝ මේ කියන්නේ මේ වගේ මේ සමාජ සේවා කරන ගම කලාතුරකින් බිහිවන්නේ මම දැන් එතුමාට මේ වගේ දෙයක් සිතුවිල්ලක් ඇති වෙච්ච එක ගැන අපි මේ සතුටු වෙනවා අපේ ගම තුල එවැනි පුද්ගලයෝ ඉන්නවා කියන එක ගැන අපි සතුටු වෙනවා එතුමාගේ ඒකත් ඉවරට. ගමේ මම හිතන්නේ අපේ ආයේ 14 කොටසේ තමයි මේක මේ ඉදි කරන්නේ. නමුත් 12 13 එම් ભેදයක් නැහැ. මම හිතන්නේ ගමේ හැමෝම ඇවිල්ලා අපේ ගම තුලත් අල්ලපු යාය තුලත් හැම යායකම කට්ටිය අපිට ලොකු සහයෝගයක් මේකට මම හිතන්නේ ලැබෙනවා. මේ වෙනකොටත් අපිට මම හිතන්නේ මෙතන විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ කවුරුත් මුදල් බලාපොරොත්තු වෙන්නේ මේ ඇවිල්ලා ඉන්නේ. සියලුම දේවල් මම හිතන්නේ අර ඉදිරියේ වැටක් ගහුවා. ඒ වැට ගහපු කටයුතු වලත් සියලුම දේවල් පොදු කටයුත්තක් හැටියට ගමේ සියලුම දෙනා එකතු වෙලා තමයි මම හිතන්නේ චාමර මල්ලිගේ මැදිහත් වීමෙන් මේ ඒ වැඩ කටයුතු ටිකත් නිම කරන්නේ. මේ චාමර පුතා මයන් ඇවිල්ලා ඇහුවා මේ බුදු පිටිය ගහන්න. මම ඒකත් වහින්ම කැමති වුණා වැඩේට. ඒ කියන්නේ බුදු පිළිමයක් වත්තක තියනගෙන ඒක හරි සිරියාවක්. ඒකෙන්ද මම කැමති වුණා කියන්න කැමති වුණා. ඒ අනතුර වෙනකොට මම මීටර් 4ක විතර පරතරය ඇතුව මම ඉස්සරහින් හිටියේ. තව පොඩ්ඩක් ඉස්සර වුණා නම් අපිත් ඒකට අනතුරට භාජන වෙනවා. ඊට පස්සේ මේ චාමර පුතා වැට ගහන්න ලැහැත් වුණා. ඉතින් අපිත් පුළුවන් තරම් ඒකට සහයෝගය දුන්නා. ඒ අනතුරු වෙනකොට මැරෙනවා මම ඇස් දෙකම දැක්කා. දැක්කට පස්සේ ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්නත් එක තමයි මේ ඊටම මම පරිත්‍යාග කරුවේ. ඒ කියන්නේ චාමර පුතාගේ දෙමව්පියන්ටයි මේ එතකොට අපේ නැති දෙමව්පියන්ටයි ඒක සේරම පින් තකා මම මෙතන පරිත්‍යාග කරුවා.